ඉතින් කියාපම් බලන්න ඔබට මේ අඳුනේ මොනවද බලාගන්නද? මොකද මම බලන් ඉන්නේ? නෑ මම මේ බැලුවේ රැවුලයි හිනාවයි ටිකක් නත්තල් සීයත් වගේ දෙද මහත්තයා කියනවද නත්තල් සීයා කියනවද මට හිතාගන්න බෑ මොකද්ද කියන්නේ කියලා. එහෙම තමයි බං. නත්තල් කාලේ නේකෝ. සීසන් එකට පොඩ්ඩක් කස්ටමර්ස්ලා අල්ලගන්න මේ විදිහට ඉන්නේ නෝ. තොටත් වැඩක් නෑනේ අනුන්ගේ ප්‍රශ්න. කියපන් ආව ප්‍රශ්නේ. නෑ වේද මහත්තයා අපේ ගෑණි ට්‍රිප් එකක් ගියා තාම ආරංචියක් නෑනේ සති ගාණක් වෙනවා. එයාගේ ෆෝන් එක වැඩක් නෑ මට පොඩ්ඩක් බයයි එයාගේ. කියපම් බලන්න ගෑණිගේ හැසිරීම එහෙම කොහොමද කියලා ගියට කී දවස්වල. අනේ වේද මහත්තයා මේ දවස් ටිකේම කරන්නේ බොරු වැඩ කිසිම තේරුමක් නෑ. ඔන්න මේ ළඟදී බයික් එකක් ගත්තා ලොකුම ලොකු. එයාට පදින්නත් බෑ. ඔබට පදින්න පුළුවන්ද බයික් එක? මටත් බෑ. දැන්තර කවුද බොල මේ ඔෆිස් එකේ තව උස කොල්ලෙක් පෙන්වන්නේ? මේ සමන්තයා වෙන්නේ නැති. ගෑණිගේ බෙස්ට් අනේ එයා වැඩ්ඩා. උට බයික් පදින්න පුළුවන්. ඔව් ඔව් උට පුළුවන්. කියන්න ඵලයන්. මේ ළඟදී ඇඳුම් වගේක් ගෙනාවා. ඉන 36. ඒවා මට ඔබට අඳින්න බෑනේ. උගේ ඉන 20ද කොහෙද? හැබැයි සමන්තයට ගානනේ. සමන්තයට අනිවාර්යයෙන්ම ගාන තමයි. මට තේරෙන්නේ ඇයි මෙයා මේ මෙච්චර තේරුමක් නැති වැඩ කරන්නේ කියලා. ඔය කියපු ට්‍රිප් එක තියෙනවනේ. ඒක යනකොටත් කොන්ඩම් 10ක් විතර අරන් ගියානේ. මොකටද කොන්ඩම් අරන් යන්නේ? මොකද අපිට වගේ පිජ්ජක් තියෙන මම ඕවා දාන්න. කිසිම තේරුමක් නැති වැඩ. ওই ට්‍රිප් එක සමන්තය ගියානේ නේ. ඔව් සමන්තය ගියා. එහෙනම් අවුලක් නැහැ. ගෑනට පිජ්ජක් නැතුණාට සමන්තගේ පිජ්ජ තියෙනවා. මෝඩ හුත්තේ.